කියලා පිළිගන්නවා අද ජිතුම් ටෙක්නික් කියන YouTube channel එකට. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මතක් කරන්නම් මගේ YouTube channel එක subscribe කරලා පහත තියෙන bell icon එක all තියාගන්න. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ගේ desktop එකට හරි නැත්නම් ඔයගොල්ලෝ laptop එකට හරි live wallpaper එකක් free. මේ app එක සියලුම දේම free ලබා ගන්න හැටි සහ මෙම app එකෙන් අපේ desktop එකට live wallpaper කොහොමද add කරගන්නේ කියන ආකාරය තව මේකේ තියෙන විශේෂම දෙයක් තමයි යාළුවනේ ගොඩක් apps වල අපි live wallpaper දාන්න ඕනි Chrome එකෙන් download කරගත්තු වීඩියෝ මේක එහෙම නෑ ඒ කියන්නේ YouTube එකෙන් අරන් මෙන්න මේ වගේ වීඩියෝ එකක් හරි වුණා URL එක copy කරලා ඒ app එක හරහා අපිට අපේ desktop එකට දාගන්න පුළුවන්. එහෙනම් අපි අපේ වීඩියෝ එකට. යාළුවනේ දැන් ඕගොල්ලෝ තමන්ගේ PC එකේ Microsoft Store එක open කරගන්න. මෙතන උඩ search bar එකේ ඕගොල්ලෝ type කරගන්න lively wallpaper කියලා. Lively wallpaper. මෙන්න මේ ආකාරයට මෙන්න මේ lovely wallpaper කියන එක ඕගොල්ලෝ install කරගන්න අපේ PC එකට. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ ආකාරයට ඕගොල්ලන්ගේ search එකේ ගිහිල්ලා මේ lively wallpaper කියලා search කරලා එන්න එක click කරලා එන්නේ app එක open කරගමු. මෙන්න මේ විදිහට ටිකක් load වෙනවා. මෙන්න මේ විදිහට load වෙලා ආවට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේකෙන්ම දීලා තියෙනවා ලස්සන live wallpaper ටික. අපි ඒකෙන් එකක් try කරලා බලමු. මෙන්න මේ wallpaper එක විදාලා බලමු. මේක යාළුවනේ අපි මේ double click කරන්න ඕනේ. එතකොට තමයි මේක එන්නේ. ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ ආකාරයට ලස්සන live wallpaper එක. මේකේ mouse එක එහාට මෙහාට කරලා තමයි යාළුවනේ ඉතින් මේ එන්නේ මේක තැන කරවද්දිම ලොකුවට එනවා. ඒ කියන්නේ එළිය. මම දැන් කියලා දෙන්නම් YouTube එකේ මෙන්න මේ තියෙන වීඩියෝ එකක් අපි කොහොමද ඒ app එකට දාගන්නේ කියලා. ඕගොල්ලෝ mouse එකේ right click කරලා වීඩියෝ එකට උඩට ගිහින් copy video URL කියන එක දෙන්න. copy video URL කියන එක දෙන්න. ඊට පස්සේ ඒක copy වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කෙලින්ම ඕගොල්ලන්ගේ app එකට යන්න. මේ lively wallpaper කියන app එකට යන්න. මෙන්න මේ ආකාරයට load වෙනවා. ඊට පස්සේ මෙතන plus icon එකක් තියෙනවා. මෙන්න මේක උඩත් ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මේ දෙවණියට තියෙනවා enter URL කියලා. ඊට පස්සේ ඊට යටම තියෙනවා කෝඩ් එකක්. එන්න එක ටච් කරලා මෙතන තියෙන සේරෝම ටික ඔයගොල්ලෝ ඩිලීට් කරගන්න. ඊට පස්සේ mouse එක එතෙන්ද තියලා right click කරලා paste දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ okay දෙන්න. okay දුන්නාට පස්සේ ඕගොල්ලන්ට ටික වෙලාවක් load වෙද්දි මෙන්න මේක ඕගොල්ලන්ට අපේ desktop එකට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ආරෝනේ ඕගොල්ලන්ට මෙන්න මේ ආකාරයට අපිට මේ live wallpaper එක desktop එකට add වෙනවා. එහෙනම් මම අදට ගිහින් නම් මම ජිතුම් ටෙක්නික්